Do this in remembrance of me. මා සිහිවීම පිණිස මෙය සිද්ධ කරන්න. හොඳට මතක තියාගන්න. අපේ පල්ලිවල ප්‍රශ්න කරදර තියෙනවා. ස්වාමිලත් එක්ක ප්‍රශ්න තියෙනවා. ඔයාලා ෆාදර්ව නෙමෙයි අදහන්නේ. ස්වාමිලගේ පස්සේ නෙමෙයි යන්නේ. මොන පියතුමා පූජාව තිබ්බත් ඔබ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නේ එකම පූජාවට ඔබ සහභාගී වෙන්නේ. ඔබ විතරයි ජේසු කියපු දේ කරන්නේ. උන්වහන්සේ කියනවා මේ මාගේ ශරීරයයි. This is my body. උන්වහන්සේ කියන්නේ නැහැ මේ මාගේ ශරීරය වගේ කියලා කියන්නේ නැහැ. This is my body. This is my blood. අර මෙදියුස ලේ වගේ හින්දා this is like my blood කියලා කියන්නේ නැහැ. මේ මාගේ ශරීරයයි මේ මාගේ රුධිරයයි අනුභව කරන්න. මාගේ රුධිරය පානය කරන්න. මා සිහිවීම පිණිස මෙය සිදු කරන්න. ඒක නිසා උන්වහන්සේ කියපු දේ කරන්නේ ප්‍රසාද ස්නාපනය ලැබපු දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබලා තියෙන දිව්‍ය පූජාවට සහභාගී වෙන ඔබ පමණයි ජේසුස් වහන්සේ මැරෙන්න ඉස්සල්ලා කියපු දේ කරන එකම ජන කණ්ඩායම ඔබ පමණයි. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්නේ. ඒක නිසා මොන ප්‍රශ්න කරදර තිබ්බත් කතෝලික සභාව අතහරින්න එපා. දිව්‍ය පූජාව අතහරින්න එපා. ඒක බාල්දු කරන්න එපා. දිව්‍ය පූජාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම තියෙන්නේ සුද්ධ බයිබලය අනුවයි. දෙවියන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ දේශනාව විතරමයි. දේශනාව විතරමයි. ඔබ පැපුවා නිව්ගිනි ගියත්, ඔබ ඕස්ට්‍රේලියාවේ ගියත්, ඔබ ඇමරිකාවේ ගියත්, ඔබ ඉතියෝපියාවේ ගියත්, ඔබ මොන රටකට ගියත් එකම දිව්‍ය පූජාව විවිධ භාෂාවලින් තිබුණත් එකම දිව්‍ය පූජාවයි තිබෙන්නේ ආදර දරුවනි. ඒ වචන කතෝලික සභාවේ ඒ දිව්‍ය පූජාවේ තිබෙන වචන සුද්ධ බයිබලයේ තියෙන ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තුල තිබෙන අත්දැකීමේ විශ්වාසයේ වචනයි. මිනිස් වචන නෙමේ දිව්‍ය පූජා පුරාම තිබෙන්නේ. ඒක නිසා මොන ප්‍රශ්න කරදරේ ආවත් කතෝලික සභාව අතහරින්න එපා. දිව්‍ය පූජාව අතහරින්න එපා. උන්වහන්සේ කියනවා මා සිහිවීම පිණිස මේ සිදු කරන්න. පූජාවට ආවම සිහි කරන්න ඕනේ මේකයි. ජේසු මට ආදරේ. මා නිසා ජේසුගේ වහන්සේ දුක් විඳා. ඔබ වහන්සේ මරණයට පත් වුණා. ඔබ වහන්සේ මලෝකයෙන් උත්ථාන වුණා. ඔබ වහන්සේ මා සමග සිටිනවා. සිහිපත් කරන්න ඕනේ ඒකයි. ජේසුනේ මට බැරි අමාරුකම් තියෙනවා. මගේ අසනීප තත්වයන් තිබෙනවා. නමුත් ජේසුනේ මම ඔබ වහන්සේගේ දයා කරුණාවයි සිහිපත් කරන්නේ. ඔබ වහන්සේ ඒ අපට දුන්නු විජයග්‍රහණය සිහි කරන්නේ. ඒ විජයග්‍රහණය සිහි කරද්දී ඔබ වහන්සේ මා උදෙසා දුක් විඳ බව, ඔබ වහන්සේ මා උදෙසා මැරුණ බව, ඔබ වහන්සේ මරණේ පරාජය කළ උත්ථාන වෙලා මා සමග ඉන්න බව සිහි කරද්දී මගේ මේ ප්‍රශ්න මොනවද? මගේ ඔළුව කැක්කුම් මොනවද? මගේ ලෙඩ රෝග මොනවද? මම මරණපත් වීම මරණය කියන්නේ මොකක්ද? ජේසුනි ඔබ වහන්සේව සිහි කරද්දී මේ ලෝකේ ප්‍රශ්න මොනවද ස්වාමිනී? මා සිහි කිරීම පිණිස මේ කරන්න. ඔබ වහන්සේව සිහි කරද්දී මේ පොඩි දේවල් මොකටද ස්වාමීනි?